කොරියන් මේකප් වල සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ෆේස් එක කට් කරනවා අඩු ඔයගොල්ලෝ දැකලා ඇති. ඒගොල්ලෝගේ මූණ රවුන්ඩ් ෆේස් එකක් තියෙන ගොඩක් කලාවට ඒගොල්ලෝ ෆේස් එක ඒ රවුන්ඩ් ෆේස් එකම තියෙනවා. මොකද ඒක කොරියන්, චයිනීස්, ජැපනීස් අයගේ සිග්නේචර් ලුක් එකක් තමයි ඒ රවුන්ඩ් ෆේස් එක. කන්ටූරින් පාර්ට් එකකට යන්න ඕනේ නැහැ කොරියන් මේකප් කරද්දී. ඔයාලගේ මූණ ටිකක් අර රවුන්ඩ් ෆේස් එකක් තියෙනවා නම් ඔයාලට ඒ ෆේස් එකේ විදිහටම තියන්න පුළුවන් මේ කොරියන් මේකප් වලදී. ඊළඟ ස්ටෙප් එක විදිහට මම යන්නේ බ්ලෂ් වලට. අපි බලමු බ්ලෂ් ප්ලේස්මන්ට් එක කොහොමද කියලා. ගොඩක් වෙලාවට අපි බ්ලෂ් යූස් කරද්දී කොරියන් මේකප් වල ඇහැ යටට අපි ටිකක් බ්ලෂ් දාගන්නවා මේ විදිහට. නහය උඩ තන කොරියන් මේකප් වල බ්ලෂ් එක අපිට එක එක විදිහකට යූස් කරන්න පුළුවන්. මේකප් එකක් කියන එක හැම කෙනෙක්ම එකම විදිහට කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඒක තමන්ට මැච් වෙන විදිහට, තමන්ට කැමති විදිහට අපිට කරන්න පුළුවන්. කොරියන් මේකප් එකක කොරියන් ලුක් එක එන්නේ අයි මේකප් එක. අපි අයි මේකප් එකට යමු. මුලින්ම අයිබ්‍රෝ එක පීරනවා. මම කරන්නේ just fill my gaps of the eyebrows. ස්ට්‍රේට් ලයින් එකකට තමයි අයිබ්‍රෝ එක ගන්න ඕනේ. ඊළඟට අපි එමු අයි ෂැඩෝස් වලට. අයි ෂැඩෝ කරන්න ළඟ තියෙනවා මේ අයි ෂැඩෝ පැලට්ස් ටික. මගේ මේ ස්කින් ටෝන් එකට මැච් වෙන කලර්ස් දෙකෙන් අයි මේකප් එකේ බේස් එක දා ගන්නවා.